Hello guys, welcome to CJ Creation YouTube channel. අද අපි යන්න හදන්නේ උතුරු මැද පුරවරයට. දැන් පාන්දර 6:03යි. යමු එහෙනම් මාත් එක්ක පුංචි රවුමක්. හොඳ පොඩි. කිලෝමීටර් 300 ගාණක් යන්න තියෙනවා. උතුරු මැද කිව්වට අපි කොහෙද යන්නේ කියලා කිව්වේ නෑනේ. අපි යන්නේ පදවි පුරවරට. බස් එක යනට වඩා මං කැමති ට්‍රේන් එකේ යන්න. නනුරාධපුරයට නම් ආවා. මෙතනින්දන් පදවියට බස් එකේ තමයි යන්න වෙන්නේ. මං දැන් ඉන්නේ පදවියේ. කොළඹ නාගරික පරිසරයෙන් මිදිලා මෙහෙට ආවුවන් තියෙන මාර නිදහසක්. මං දැන් ඉන්නේ පදවියේ විදුලි බල මණ්ඩලයේ. මේ තියෙන්නේ 1974 සවි කරපු විදුලි ජනන යන්ත්‍ර දෙකක්. දැන් අපි යන්නේ පදවිය වැව බලන්න. මේක තමයි ලංකාවේ තියෙන පැරණි විශාලතම වැව. ගයිස්, පදවියේ තවත් ලස්සන තැනක් බලන්න තමයි යාවේ. පදවි වැවේ වාන්දරට යුද්ධ කරන තැන. මාරම ලස්සනයි අයියා. ඔය දෙපැත්තේ ඌරු විනාශ වෙලා තියෙන සුලිකුණාටුව නිසා. ඔයාලට පේනව නේද ඔන්න ඔය කන්ද? දැන් අපි යන්න හදන්නේ ඔන්න ඔය කන්ද මුදුනට. මේකට කියන්නේ දෙයියන්ගේ කන්ද කියලා. මේ තියෙන පදවිය මම ආසම කරන තැන. දැන් අපි යන්නේ වාහල්කඩ වැව බලන්න. මේ වැව 1973 වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. දැන් අපි යන්නේ යාන්ඔය ජලාශය බලන්න. මේ තියෙන යාන්ඔය ජලාශය. ඔගලන්ට පේනවද මට මේ පිටිපස්සේ තියෙන ඒරියා එක? මම අවුරුදු 2කට කලින් එද්දි මේ තිබ්බ ඒරියා එක මාර ලස්සනට තිබ්බා. ඔයාලට පේනවද මෙතනත් ඉවුර දෙපැත්තේ විනාශ වෙලා තියෙන විදිය? මේකට හේතුවත් සුලිකුණාටුව තමයි. හොඳයි ගයිස්, තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලා හැමෝටම ජය වේවා.